Honorable Nalin Bandara, you may please commence. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්තු හේතුත පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කියලා. ගරු කතානායකතුමනි ඒකෙන් කියන්නේ රජය රාජ්‍ය ධාර්මික නම් කලට වැසි වහිනවා කෙත්වතු සාර වෙනවා භවභෝග සම්පත් ලැබෙනවා කියන එක තමයි කියන්නේ. හැබැයි අද අපිට මේ මහා ව්‍යසනයත් එක්ක මොකද්ද වුනේ? කලට නෙමේ වැස්සේ අපේ රටේ කෙත්වතු සාර වෙන්න නෙමේ වැස්සේ භවභෝග සම්පත් වැඩි වෙන්න නෙමේ වැස්සේ අපේ රටේ කෙත්වතු විනාශ වෙන්න වැස්සා සම්පත් විනාශ වෙන්න වැස්සා මිනිස් ජීවිත විනාශ වෙන්න වැස්සා අපේ රටේ ආර්ථිකය විනාශ වෙන්න තමයි මේ කාලගුණය හේතු වුණේ. අපි කියනවා හැම දෙයක්ම රජයට කළමනාකරණය කරන්න බෑ. හැබැයි රජය රාජ්‍ය ධාර්මික වුණොත් තමයි මේවා වෙන්නේ කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දැන් මට පේනවා මේ දවස්වල මේ මාධ්‍යත් එක්ක පුදුම තරහක් තියෙන මේ රජය. දැන් ඒක නිසා තමයි මට මේ කාරණේ මතක් වුණේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ දවස්වල වැඩ හිටියා නම් ලංකාවේ උන්වහන්සේටත් වාරණයක් දානවා මේ වගේ ධර්ම දේශනා එහෙම නැත්නම් මේ වගේ දේවල් සජ්ජායනය කරන්න එපයි කියලා. මොකද මේ මාධ්‍ය නිසා තමයි අද අපේ රට ඔබතුමාලා රාජ්‍යයක් දැනගත්තේ යම් යම් තැන්වල වෙන වුණු අනතුරු ගම් වතුරෙන් වුණු නායම් ගම් වතුරෙන් වුණු දේපල හානි වීම ඒ වගේම පාරවල් අවරිවීම පාලම් කැඩිච්ච බෝක්කු කැඩිච්ච මේ රටේ ඉන්න සිරස වෙන්න පුළුවන් ඔබතුමාලට උදව් කරන හිරු වෙන්න පුළුවන් දෙරණ වෙන්න පුළුවන් සියත වෙන්න පුළුවන් ජාතික රූපවාහිනිය වෙන්න පුළුවන් IT වෙන්න පුළුවන් YouTube වල ඉන්න මාධ්‍යකරු වෙන්න පුළුවන් මේ අයගෙන් ලැබුණු තොරතුරු මේ අයගේ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ ගිහිල්ලා ජීවිත පරිත්‍යාග කරලා ලබාගත්තු තොරතුරු වීඩියෝ පට නිසා තමයි ගොඩක් වෙලාට රජයක් දැනගත්ත මේ තැන්වල ගරු මන්තුමා අනතුරු වෙනවා කියලා. එහෙනම් ඇයි මේ වාරණය මන් දැක්කාර එක YouTube මාධ්‍යවේදියෙක් චමින්ද මන්තුමා යාගේ නම උවිඳු. එයාට තමයි බය වුණේ මෙයාලා. උවිඳු කියන්නේ ඔබතුමාලා වෙනුවෙන් ඔබතුමාලා බලයටපත් කරන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. දැන් උවිදු මොකද්ද කුණුහරුපයක් කියලා මොකද්ද සුජිය මන්තුමා ඒ කුණුහරුප කියන්න බෑ. ඕගොල්ලන්ට බෑ කියනවා. දැන් මිනිහට ගහනවා උවිදුට ගහනවා. උවිදුට ගහන එක නෙමෙයි කරන්න ඕනේ. මේ වෙලාවේ රජයක් විදියට ඔබතුමාලා මේ පශ්චාත් කළමනාකාරීත්වයක් කරන්න. දැන් ඔබතුමාලට මේ අනතුරු පිළිබඳව දැනත් මේක කළමනාකරණය කරන්න බැරුව ගියා. එදා පාර්ලිමේන්තුවේ අපි අන්තිම දවසේ කිව්වා දැන්වත් මේ ඉමර්ජන්සි කෝල් කරන්න කියලා. කෝල් කරේ නෑ. ඒ වෙලාවේ කෝල් කරා නම් අඩුම ගානේ යම් මට්ටමකට කළමනාකරණයක් කරනවා. ස්ටෑන්ඩ් බයි කරනවා. අනිත් එක ඔබතුමාලා මොනවාද මේ දෙන පණිවිඩ මේ ටීවී එක දෙන පණිවිඩ වලින් මේ දැඩි අවධානමක් කියන්න බෑ ගරු ඇමතිතුමා. ගරු කතානායකතුමා. දැන් කියනකොට කියනවා වයම් පළාතේ අවධානම් කියලා. එහෙම බෑ. වයම් පළාතේ හැමතැනටම දැඩි අවධානම් නෑ. දදුරේ මිටියාවත දැඩි අවධානම්. මාඔය මිටියාවත දැඩි අවධානම්. ගිරිල්ල ටවුම ගහගෙන ගියා මුළු නගර දේපල සේරම ඉවරයි. ඒ නිශ්චිත ස්ථාන දැඩි අවධානම කියන්න ඕන ගමට ගිහිල්ලා. ස්පීකරයක් බැඳගෙන පොලිසිය ග්‍රාම නිලධාරී රජයේ නිලධාරී ගිහිල්ලා ගමේ පාරවල් දිගේ මේ අවධානම කියද්දි මිනිස්සුන්ගේ ඇඟට දැනෙනවා. පපුවට දැනෙනවා. මිනිස්සු ඒවට හවන් දෙනවා. මේ ටීවී එකේ වයම් පළාත අවධානම් මධ්‍යම පළාත අවධානම් නාය යනවා කිව්වට බෑ. මාවතක ආසනේ ඉඳුල්ගොඩ කන්ද නායකයා. ඊළඟට දුරංගස්සන ආසනේ උත්සාහ නායකයා. කන්දහෙන නායකයා මිනිස්සු මැරුණා. ඒ ප්‍රදේශවලට ගිහිල්ලා මේ දැඩි අවධානම් කියලා කියනකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. නැත්තම් වයඹ පළාතට නා යනවා කියපම බින්ගිරිය මිනිස්සුන්ට hina යනවා. මොකද එහෙ කඳු නෑ. ගල්ගම මිනිස්සුන්ට hina යනවා. එහෙ කඳු නෑ. පඬුවස් නුවර දාසිරි මහත්තයා කියන චූටි චූටි කඳු දෙක තුනක් තියෙනවා. ඒ නිසා මේවා කියනකොට ඒ දැඩි අවධානම මිනිස්සුන්ගේ දැනෙන විදිහට කියන්න ඕන. එහෙම නැතුව පොදුවේ මේවා කියලා හරියන්නේ නෑ. ඒ නිසා මේ මාධ්‍ය මර්ධනය කරලා ඔබතුමාලට වෙච්චි මේ හානිය ඔබතුමාලට වෙච්චි ඩැමේජ් එක කවර කරන්න බෑ. අනිත් එක දැන් ඔබතුමාලා හිතන්න එපා මේ ඔබතුමාලා විපක්ෂේ ඉන්නවා කියලා. ඔබතුමාලා ඉන්නේ ආණ්ඩුවේ. දැන් ඔබතුමාලා රතුතරුම මානසිකත්වයෙන් එළියට යන්න. මම දැක්ක ඊයේ ඇමතිවරු මේ බඩුවල උස්සනවා. දැන් ඇමතිවරුන්ට කරන්න තියෙන බඩුවල උස්සන එක නෙමෙයි, හාල් මිටි උස්සන එක නෙමෙයි. ගිහිල්ලා පාර සුද්ධ කරන එක නෙමෙයි, කාණු සුද්ධ කරන එක නෙමෙයි. දැන් ඔබතුමාලා හදන්න ඕනේ පාලම්. රටවල් අතර පාලම් හදන්න පුළුවන්. ජනතාවයි නිලධාරීන් අතර පාලම් හදන්න පුළුවන්. රාජ්‍ය යන්ත්‍රණයයි ගමයි අතර පාලම් හදන්න පුළුවන්.
ඒ වගේම ව්‍යාපාරිකයෝයි අසරණ මිනිහ අතර පාලම හදන්න පුළුවන්. අන්න ඒව හදන්න ඕනේ. එහෙම නැතුව ගිහිල්ලා බඩු මළු උස්සන එක නෙවෙයි. අර එක බාසුන් නැහැ කෙනෙක් ගරු ඇමතුමා දැන් වාහනයක් ඇල්ලලා බාස්ලා දෙන්නේ තුන් දෙනෙක් ඇවිල්ලා අරක ගල්ලා මේක ගල්ලා හදුවා හදා ගන්න බැරුව ගියා. එක බාස් කෙනෙක් ඇල්ලලා පොඩි තට්ටුවක් දැම්මා වැඩේ හරි ගියා. රුපියල් 50000ක් ඉල්ලුවා. ඇයි ඒ තට්ටුවට 50000ක් කියලා හැව්වා. බාසුන් නැහැ කිව්වා තට්ටු නම් ඕන කෙනෙකුට දාන්න පුළුවන්. හැබැයි හරි තැනට තට්ටුව දාන්න ඒකේ තාක්ෂණය ඒකේ දැනුම අත්දැකීම තියෙන්න ඕන කියලා. ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා හරි තැනට තට්ටුව දාන්න. හරි තැනට තට්ටුව දාන්න. බඩු බලු උස්සන එකයි පාරවල් සුද්ධ කරන එකයි කාණු සුද්ධ කරන එකයි සැල්විනි ආදින එකයි පාසි ආදින එකයි නෙමෙයි මේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන්ගේ වගකීම. මන්නම් කියන්නේ මේ කැබිනට් ඇමතිවරු රීසෆල්යක් කරන්න. සමහරට මේ පිටිපස්සේ පසුපැන ඔය හැබැත්තේ ඉන්න 159 හොඳ දක්ෂ ඇති. මොකද්ද මේ කරන්නේ? අද ආණ්ඩුව කොහොම පැහැදිලිව අසාර්ථකයි කියලා ගමේ මිනිහා කියනවා. ගමට යන්නේ නැහැ. ගමට පණිවිඩය යන්නේ නැහැ. කළමනාකාරීත්වය පල්ලෙහාට ගිහිල්ලා නැහැ. රාජ්‍ය නිලධාරී මොනවද කරන්න ඕනේ දන්නේ නැහැ. සමහර රාජ්‍ය නිලධාරීන්ගේ කොතු කඩලා දායස ජයසර් මහත්තයා. එදා මම පහළ තලම්පොළ ඉද්දි හමුදා නිලධාරීන්ට මාත් එක්ක කතා කරා. රාජ්‍ය නිලධාරී මාත් එක්ක කතා කරා. මම ඉන්නවා. දකලා පොලිසිය OIC හැරලා ගියා. ගිහිල්ලා ෆෝන් එකක් කඩේ තියන් ඉන්නවා. බිංගිරි OIC. බිංගිරි එක තැනක ටෙලිෆෝන් එකකට කරන්නේ නැහැ. එක ඩයලොග් ටෙලිකොම් එක මොබිටෙල් එකක් අතර කරන්නේ මිනිහා ෆෝන් එක කඩේ තියන් ඉන්න කෝල් එක. මාත් එක්ක කතා කරන්න වෙයි කියලා. මොකද්ද මේ කරලා තියෙන්නේ? ආනන්ද විජේපාල මහත්තයලා කොඳු කඩලා පොලිස් නිලධාරීන්ගේ මේ වෙලාවේ දේශපාලනේ වැඩක් නැහැ. රාජ්‍ය නිලධාරී හොඳට වැඩ කරන මිනිස්සු ඉන්නවා. බිංගිරි ප්‍රාදේශ ලේකම්, මුඩුබද්දා ප්‍රාදේශ ලේකම්, ග්‍රාම නිලධාරීවරු ඊයේ පහළ තලම්පොළ ග්‍රාම නිලධාරීත් එක්ක අපි රාත්‍රී 9:10 වෙනකම් බඩු බෙදුවා. එයාලට ප්‍රශ්නයක් නැහැ. අපි එයාලා බඩු එයාලට ඕනේ කාගේ හරි වැඩේ කරන්න. ඒ නිසා අද රාජ්‍ය යාන්ත්‍රණය කොඳු කඩපු ආණ්ඩුවක් තමයි ඔබතුමාලා. රාජ්‍ය යාන්ත්‍රණය කොඳු කඩලා තියෙන්නේ. තීන්දුව දෙන්න ගන්න බෑ. ප්‍රාදේශීය ලේකම්ට වියදම් කරන්න බෑ බයයි. දිසාපතිට වියදම් කරන්න බෑ බයයි. ප්‍රාදේශ සභාවේ ලේකම්ට වියදම් කරන්න බෑ බයයි. මොනවද මේ කරන්නේ? ඒ වගේම මේක යථා තත්ත්වයට පත් කරන්න නම් ගරු නියෝජ්‍ය කතානායකතුමා ඉස්සල්ලාම ගමේ මුදලාලිව හදන්න ඕන. ගමේ ව්‍යාපාරිකයා වැටිලා ගමේ මුදලාල මන් දැක්කා ඊයේ බෝවත්තේ හන්දියේ විශාල කඩයක් ඉතුරුලා තියෙන පොඩි බඩු ටික මේ වේල ගන්නවා. ඔහු තමයි ව්‍යවසායකයා, ඔහු තමයි රස්සාදන මිනිහා, ඔහු තමයි ගමේ මිනිහා ගමේ සප්ලයි චේන් එක. අපේ බිංගිරි ආසනයේ හෙට්ටිපොළ පඬුවස්වන නිකවරටි දිස්ත්‍රික්ක විශාල කුකුළු රාම ප්‍රමාණයක් යට වෙලා කුකුළු ලක්ෂ 20ක් 25ක් මේ බිත්තර දාන සත්තු අද මැරිලා මේ මිනිස්සු නගා සිටියේ නැත්තම් රස්සා විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. ඈ ඉස්ලාම ඒ අයගේ ණය ටික කපා හරින්න. ඒ අයට මොනිටෝරියම් එකක් දෙන්න කටයුතු කරන්න. මේ ගමේ මුදලාලිව නගා සිටවන්න ඕන ඔබතුමාලා හැමදාම ගමේ මුදලාලිව වට්ටපු කට්ටියක්. 88 89 ගමේ මුදලාලට වෙඩි තිබ්බා. ඈ කප්පන් ගත්තා. කඩේ වහපිය නැත්තම් ඔබ මරණවයි කිව්වා. ඒ නිසා අද මේ ආණ්ඩුව ඉස්සල්ලාම රට කලින් කරන්න නම් කරන්නේ ගමේ මුදලාලිව නැගිටවන්න. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් නැගිටවන්න. අද මේ කට්ටිය වැටිලා ඉන්නේ. මේ ඔබතුමාට මම මේ වෙලාවේ ටේබල් කරනවා. මේ තේ අපනයන් නයන කරුවන්ගේ සංගමය කරලා තියෙන ඉල්ලීමක්. අද මේ ව්‍යාපාර වැඩිලා. ඒ අය කියන එකක් තමයි වහාම ඔවුන්ට ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් දෙන්න. ඔවුන්ගේ මේ වැල්ලම්පිටිය දිහා තමයි ගොඩාක්ම ස්ටෝර්ස් තියෙන්නේ. ඒ සේරම යට වෙලා. එකක් තමයි ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් ඉල්ලනවා. ඊළඟට ඔවුන් ඉල්ලනවා වැට් එක දැන් වැට් එක වැට් එක අයින් කරලා වැට් එක දැම්මා. හැබැයි ඔයාලා කිව්වා ඔයාලගේ ජනාධිපතිතුමා ගාව දවස් 45න් වැට් රිෆන්ඩ් කරනවා කියලා. දැන් දවස් 8ක් ගිහලා තාම වැට් රිෆන්ඩ් එක නැහැ. වහාම වැට් රිෆන්ඩ් එක දෙන්න මිනිස්සුන්ගේ අතට සල්ලි ටික යන්න ආපහු සලසන්න. ඒ වගේ මේ අපි දන්නා රුසියාවට විශාල තේ ප්‍රමාණයක් අපෙන් අපනයන එනවා. එයාලා ඉල්ලනවා හොනස් මාක් සර්ටිෆිකේට් ඒගොල්ලන්ගේ ලේබලින් එකක් තියෙන හැම පැක් එකකට මේ ලේබල් එක ගහන්න ඕන. මේ අප්‍රේල් ඉඳන් ඇප්ලයි කරන්න හැම එකටම මේගොල්ලෝ විශාල වියදමක් දරන්න. රයිසා ඔබතුමාලා අපි දැක්ක පුටින් ජයපතිතුමා කියනවා අපි උදව් කරන්න ලෑස්ති කියලා ලංකාවට. ඔබතුමාලා ගිහිල්ලා ඉල්ලන්න. මේක අවුරුද්දකටවත් කල් දාන්න කියලා. මේ හොනස් මාක් ලේබල් එක. ඒක තමයි කරන්න ඕනේ. අද මේ ඇමතිවරු කරන්න ඕන දේවල් නෙමෙයි බඩු පිටි කරේ තියනවා. මේ රට රටවල් වලට කතා කරනවා. දැන් තානාපති සේවාව බලන්න. මම දැක්කා ඊයේ ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වෙනවා. පාර්ලිමේන්තුවේ කතා වෙලා පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් හෝ මන්ත්‍රීවරයෙක් කියනවා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 2.5ක් අපේ රට පරිත්‍යාග කරනවා කියලා. හැබැයි මේකට කතා කරලා තියෙන්නේ කවුද? තානාපති සේවාවේ අයද? අපේ විදේශ කටයුතු අමාත්‍යාංශද නැහැ. ඒ ඉන්නේ කොන්සුලර් ජෙනරාල් ප්‍රදීපා සේරම මෙයා වෙනම account එකක් දාන්න සල්ලි එකතු කරනවා. හැබැයි මේකට කතා කරලා තිබේ සිනන්ත ජයතිලකයි ඩොක්ටර් එරන්දි චන්ද්‍රා බමුණුසිංහ කියලා ඒ රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකික තුන්දෙනා මේ කෝඩිනේට් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මේ ඇමතුමිය මේ සිනන්තගේ මේ තුන්දෙනාගේ නම් කියලා එයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේ අපේ රටේ මිනිස්සු කරන දේවත් මේ ආණ්ඩුව ඇමතිවරුන්ට කරගන්න බෑනේ. ඈ
මේගොල්ලෝ බඩු උස්සනවා. අර බඩු උස්සන එක පන්තිතුම ඇමතිතුම යනවා මේවා යනකොට. ඉන්න බෑ. ඒ නිසා ගරු ඇමතිතුමනි අපි දන්නවා මේ සම්බන්ධව කාලගුණ කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කිව්වා. මේක කොච්චර බර තිබ්බද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මේක ලං වෙනකොට Honorable Nalin Bandara, you have 2 more minutes. මම අවසන් කරන මට විනාඩි කිහිපයක් දෙන්න. මේක කිට්ටු වෙනකොට මේක ආණ්ඩුවට ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ටර් එකක් දාලා ටීම් එකක් දාලා මේක කළමනාකරණය කරන්න තිබුණා යම් මට්ටමකට. අපි කියන්නේ 100%ක්. හැබැයි ඒක කරේ නෑ. උනාට පස්සේ ව්‍යාපාරිකයෝ 10 15ක් දානවා. ව්‍යාපාරිකයන්ට පුළුවන් ද ඩිසාස්ටර් මැනේජ් කරන්න? එයාලා පුළුවන් ඔය සල්ලි ටිකක් එකතු කරන්න. ඩිසාස්ටර් මැනේජ්මන්ට් කරන්න ඒකට පුළුවන් වෙනවා කාලගුණ දෙපාර්තමේන්තුවේ මිනිස්සු ඉන්න ඕන. ඒ වගේ වාර්ගාර දෙපාර්තමේන්තුවේ මිනිස්සු ඉන්න ඕන. GA ඉන්න ඕන. පළපුරුදු අය හමුදාව ඉන්න ඕන. පොලිසිය ඉන්න ඕන. එහෙමයි ඩිසාස්ටර් මැනේජ්මන්ට් කරන්නේ. අපේ රටේ මෙතන ඩිසාස්ටර් වෙච්ච වෙලාවල් තියෙනවා එක ප්‍රදේශ වලට මේක රටක් විදිහට විශාල බලපෑමක් වෙලා තිනවා. ඒව මුකුත් කරේ නෑ. අපි දන්නවා කලාවැවි. එතන යම් ප්‍රමාණයක් වතුර රිලීස් කරලා තිබුණා. හැබැයි දදුරුවය කොත්මලේ ජලාශය ඒවා මැනේජ් කරේ නෑ. අපේ කබිරසිංහ මැතිතුමා කිව්වා ගම්පොලට විනාශ වුණේ ඒ නිසා කියලා. මේක අවම කරන්න තිබුණා. යම් මට්ටමකට 100%ක් නෙවෙයි තව 50%කින් අඩු කරන්න තිබුණා. ඒක කරේ නෑ. ඇයි ඒක කරන්න බැරි? නිලධාරි බය වෙලා ඉන්නේ. නිලධාරි තීන්දුව తీරන ගන්නේ නෑ. මේ ආණ්ඩුව කරපු ලොකුම විනාශය තමයි මේ රටට කරපු විනාශය. මේ විනාශයට අමතරව මේ නිලධාරීන්ගේ කොන්ද කඩකපු එක. නිලධාරීන්ගේ බලය හැලු කරපු එක. නිලධාරීන්ට අභීතව තීන්දුව ගන්න තියෙන හැකියාව නැති කරපු එක. ඇයි හැම දෙයකටම මිනිස්සුන්ව අල්ලගෙන යනවා ගිහිල්ලා. ඒ නිසා එහෙම කරලා තමයි අද මේ විනාශය කරලා තියෙන්නේ. මම කියන්නේ මේක මර්ඩර් එකක්. මේක මර්ඩර් එකක්. මේ සම්බන්ධව කමිටුවක් දාලා පරීක්ෂණ පවත්වන්න ඕන. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුනේ මේ ජලාශවල ජලය රිලීස් කරන්නකොට අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරයාගේ අනුමැතිය ගන්න ඕන. වහාම මේ ජලාශ මැනේජ්මන්ට් වෝටර් මැනේජ්මන්ට් එක කරන්න ඉඩ දුන්නේ නැත්තේ කවුද කියලා හොයන්න තවත් කමිටුවක් දාන්න ඕන. මේවා නිසා තමයි මේ හානිය උපරිම උනේ. Honorable Nalin Bandara, your time මම අවසන් කර ගරු ඇමතිතුමාට විනාඩි දෙන්න. මධ්‍යම කඳුකරයට මිලිමීටර් 300කට යනකොට නායයම් වෙනවා කියන එක අපිටත් තේරෙනවා. එතකොට 400 500 කොට නාය යනවා කියන කතා කරා. හැබැයි මේක ගමේ මිනිහට තේරෙන්නේ නැහැ. කන්ද පාමුල ඉන්න මිනිහා හිතනවා මේක කවදාවත් නාය කියලා නැහැ. මේකේ ගලක්වත් වැටිලා නැහැ. අපේ කන්ද මේ කඩා වැටෙන්නේ නැහැ කියලා. හැබැයි මේ වගේ රේන්ෆෝල් එකක් එනකොට මේක වෙනවා කියන එක මේ දැනගන්න ඕන. MBR එක තියෙනවා, ආයතන තියෙනවා, දිසාපතිවරු ඉන්නවා. හැබැයි ඒව කොහොම මැනේජ් කරා? ඒවට කවුද කටයුතු කරුවේ? මොන ඇමතිවරයාද මේ අවදානම දැක්කේ? මොන නිලධාරියාද මේකට අවශ්‍ය සහයෝගය ඇමතිවරුත් එක්ක එකතු වෙලා එක මේසක ඉඳන් කතා කරුවේ? ඔය සතිය මොනවාද ගත්තේ? ජනාධිපතිතුමා තැන් තැන් වල ගිහිල්ලා මොකද්ද ශ්‍රී ලංකා මොකද්ද ඒකට ලෑස්ති වුණා. තව මොනවාද කරා? මේගොල්ලෝ දේශපාලනය කරා. එකක්වත් කරේ. ඒ නිසා කරුණා කරලා මේ අයවැය මේක විනාශ කරලා අලුත් අයවැයක් ගාලා මේ බිලියන 7ක් 8ක් අපි හොයා ගන්න ඕන. ඔය රටකින් හැමෙන ඩොලර් මිලියන 2කින් 3කින් මේක කොට දාන්න බෑ සුජිමන්තුමා. බිලියන 7ක් ඕන. අඩුම. ඒ නිසා මේ වැඩේ කරන්න වහාම ගත යුතු ක්‍රියාමාර්ග මේ කරලා විපක්ෂයත් එක්ක එකතු වෙලා ඒ වගේම ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා මේ ගිහිල්ලා මුට්ට කර ගහන්න නැතුව ජාත්‍යන්තරයට ගිහිල්ලා කතා කරලා ඒ වගේම ADB එක ඒ වගේම ආසියන් බැංක් එක මේ වගේ තියෙන පහුගිය කාලේ දුන්නා කාලගුණ විපත් අවම කරන්න ණය. ඒ ණය වලට මොනවද උනේ? ඒ වගේ මොනවද කරන්නේ? තව මේ විපත ප්‍රයෝජනයෙන් තව අපිට කොහෙටද යන්න පුළුවන්? අපි කොහොමද IMF එකත් එක්ක ගනුදෙනු කරන්නේ? කොහොමද අපි ලෝකේ තියෙන අනිත් රටවල තියෙන ණය මේවා කළමනාකරණය කියන එක කරන එකයි කැබිනට් ඇමතිවරුන්ගේ වගකීම. අන්න ඒව ගැන හිතන්න එක දණක ඉඳන් කෝල් ටික ගන්න මුට්ට කරගහන එක නවත්තන්න. මේ ඔබතුමාලා ඉන්නේ විපක්ෂයේ නෙමේ. මේක රතු තරුවට කරන්න පුළුවන් වැඩක් නෙමේ කියන එක මතක් කරමින් මම නවතිනවා. බොහොම ස්තුතියි. Honorable Ananda Vijaypara, you have 5 minutes. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් මේ ඇතිවෙච්චි ජාතික ව්‍යසනය හමුවේ විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු විශාල වශයෙන් ව්‍යාජ ප්‍රකාශ සමාජගත කරන්න උත්සාහ කරනවා. ඔවුන් මේ ව්‍යසනයට